දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔයාලා කරන පහසුවෙන් වළක්වන්න පුළුවන් සමහරක් වැරදි චර්යාවන් තියෙනවා ඔයාලට සෞඛ්‍යමය ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ කරන. ඒ අතරුණු සමහර නරක පුරුදු තියෙනවා හදිසි මරණයක් කරා පවා ඔයාලව රැගෙන යන තරම් බලවත් වෙච්ච. එහෙනම් වීඩියෝ එකේ අන්තිම තප්පර වෙනකම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මොකද දෛනික ජීවිතයේදී ඔයගොල්ලෝ කරන්න පුරුදු වෙලා තියෙන සමහරක් පුරුදු මම මේ කියන කාරණා අතරට අයත් වෙන්න පුළුවන්. සමහර විට ඒවා අතිශයින්ම භයානක ප්‍රතිඵල ළඟා කර දෙන්න තරම් බලවත් වෙච්ච ඒවා වෙන්න පුළුවන්. පළවෙනි කාරණය කවදාවත් ඔයාලට පිට වෙන්න යන කිවිසුමක් බලෙන් වළක්වා ගන්න උත්සාහ කරන්න එපා. ඇයි මං එහෙම කියන්නේ? විවිධ හේතුන් හින්දා නාසයේ සිද්ධ වෙන උත්තේජනයක ප්‍රතිඵලයක් විදිහට තමයි අපිට කිවිසුම් යන්නේ. අපි කිවිසුමක් යවනකොට විශාල පීඩනයක් අපගේ නාසය සහ මුඛය හරහා පිට වෙලා යනවා. යම්කිසි හේතුවක් මත අපි මේ කිවිසුම වළක්වා ගන්න උත්සාහ කිරීමෙන් සිද්ධ වෙන්නේ මේ මං කිව්ව පීඩනය සෘජුවම බලපාන්නේ අපගේ හිස අභ්‍යන්තරයේ තියෙන ඉන්ද්‍රියන් වලට. මෙන්න මේ හේතුව හින්දා ඔබ කිවිසුමක් වළක්වා ගන්න උත්සාහ කරන සෑම අවස්ථාවකදීම ඔබගේ කම්බරේට, ඇස්වලට, ඒ වගේම හිසේ තිබෙන කුඩා රුධිර වාහිනි වලට හානි සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ බොහෝ සෙයින් වැඩි. ඉතින් ඔබට කිවිසුමක් එන සෑම අවස්ථාවකදීම ඒක බලහත්කාරයෙන් වළක්වා ගන්න උත්සාහ කරන්න යන්න එපා. කිවිසුමට නිදහසේ පිට වෙන්න ඉඩ දෙන්න. මේ වෙලාවේදී හොඳ පුරුද්දක් විදිහට ඔයගොල්ලන්ගේ අත ඇති ලේන්සුවෙන් හරි නැත්නම් තමන්ගේ වැලමිටෙන් හරි තමන්ගේ නාසය සහ මුඛය ආවරණය කරගන්න වග බලා ගන්න. දෙවන කාරණය උදේ නැගිට ගමන්ම හිස් බඩට කෝපි තේ වගේ කැෆේන් වර්ග පාවිච්චි කරන එකෙන් වැළකීලා ඉන්න. ඉතින් මම මේ කියන දෙවනි කාරණේ වැදගත් වෙන්නේ කොෆි ලවර්ස්ලට. උදේ නැගිට ගමන් හිස් බඩට කෝපි තේ වගේ කැෆේන් වර්ග පාවිච්චි කරන එක අපි හිතන තරම් එච්චර හොඳ දෙයක් නම් නෙවෙයි. අපි උදේ අවදි වන අවස්ථාවේදී ස්වභාවිකවම අප ශරීරයේ විසින් කොරිටිසෝල් කියන හෝමෝනය නිපදවනවා. ඒ කිව්වේ ආතතිය සහ අවදියෙන් සිටීම නියාමනය කරන්න උදව් වෙන එක හෝමෝනයක්. මේ අවස්ථාවේ අපි තේ කෝපි වගේ වෙනත් කැෆේන් වර්ගයක් පාවිච්චි කරාම වෙන්නේ මේ කොරිටිසෝල් කියන හෝමෝනය නිපදවීමට බාධා ඇති වෙන එක. ඉතින් මේකේ ප්‍රතිඵලයක් විදියට සිද්ධ වෙන්නේ දවසේ ඉදිරි කාලය ඔබට වඩා තෙහෙට්ටුවෙන් සහ කනස්සල්ලෙන් ගත කරන්න සිද්ධ වෙන එක. ඉතින් හොඳම දේ වෙන්නේ අවදි වුණ ගමන් හොඳ වතුර වීදුරුවකින් දවස ආරම්භ කරන්න. අවදි වෙලා පැය 2කට විතර පස්සේ කෝපි එකක් ගන්න. පුළුවන් නම් මේක බ්‍රෙක්ෆාස්ට් එකෙන් පස්සෙම ගන්නවා නම් තමයි වඩාත් හොඳ. දවස පුරාම ඔයාට ප්‍රබෝධයෙන් කාලය ගත කරන්න මේක උදව්වක් වෙයි. අද කතා කරන තුන්වන කාරණය කාපු ගමන් නිදා ගන්න ඇඳට යන එක. ගෑස්ට්‍රික්, අම්ල පිත්‍ර ප්‍රදාහය, පපුවේ දැවිල්ල මේ දේවල් වලට මූලික හේතුවක් වෙනවා කෑමත් සමග අපි නිදා ගන්න ඇඳට යන එක. කොහොමද මෙහෙම වෙන්නේ? ඔයගොල්ලෝ ආහාර ගැනීමෙන් පස්සේ කොහේ හරි ගිහිල්ලා එක්කෝ ඇඳේ වේවා බිම වේවා කොහේ හරි ගිහිල්ලා වැතිරෙනකොට ඔයාලගේ ආමාශික අම්ල නියමිත ස්ථානයේ තබා ගන්න උදව් වෙච්ච ගුරුත්ව කේන්ද්‍රයේ යම් වෙනස් වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ හේතුවෙන් අප ගන්න ආහාර නියමිත පරිදි ජීර්ණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. බඩ පිපීම, බඩපපුවේ දැවිල්ල, උගුරට එීම මේ වගේ දේවල් වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කොටින්ම කිව්වොත් බඩ කොරවීම වගේ දැඩි සංකූලතා ඇති කරන්න මෙන්න මේ අපි කරන වැරද්ද හොඳටම ප්‍රමාණවත්. ඒ හින්දා කෑමෙන් පස්සේ හොඳම දේ නිදා ගන්න පැය 2-3ක් අතර කාලයක් ලබා ගන්න එක. මේ ඔබ ලබා ගන්න කාලය ආහාර නිසි පරිදි ජීර්ණය වෙන්න හොඳටම ප්‍රමාණවත්. එහෙනම් උත්සාහ කරලා බලන්න. මේ මං කිව්ව කාරණය ඔබට සුව පහසු නිින්දක් ලබා ගන්න හොඳ උදව්වක් වෙයි. හතරවෙනි කාරණය කවමදාවත් හිරු එළියට සැලකිය යුතු කාලයක් නිරාවරණය වෙලා ඉඳලා ඇවිල්ලා සිසිල් ජලයෙන් ස්නානය කරන්න යන්න එපා. මං හිතනවා මම මේ කියපු කාරණේ ඔයාලා කලින් අහලා ඇති. ඒ වුණාට වැඩිය ගණන් ගත්තේ නෑ නේද? ඒත් ඔබ දන්නවද? මම මේ කියපු කාරණය ඔයාලගේ ජීවිතේ පවා අහිමි වෙන්න බලපාන එක් නරක පුරුද්දක් කියලා. අපි සැලකිය යුතු කාලයක් හිරු එළියට නිරාවරණය වෙලා හිටියාම අපේ ශරීරය අධික ලෙස රත් වීමකට ලක් වෙනවා. ඉතින් මේ ඉහළ යන ශරීර උෂ්ණත්වයට ගැළපෙන විදිහට අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන ඉන්ද්‍රියන් වලද යම් යම් වෙනස් වීම් සිද්ධ වෙනවා. ඉතින් මේ වෙලාවේ අපි සිසිල් ජලයෙන් ස්නානය කිරීමෙන් සිද්ධ වෙන්නේ අපේ ශරීර උෂ්ණත්වයේ එක්වරම වෙනස් වීමකට භාජනය වෙන එක. ඉතින් මේ එක්වරම සිද්ධ වෙන උෂ්ණත්ව වෙනසට අප ශරීරයේ තියෙන අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට නිවැරදිව ඒකාකාරී විදිහකට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වීම හින්දා අපිට විවිධ සංකූලතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේකෙන් වෙන්න පුළුවන් බරපතලම හානිය ගැන කතා කළොත් අධික උෂ්ණත්වයේ හින්දා විස්තරණය වෙලා තිබ්බ රුධිර වාහිනි ශරීරයේ සිද්ධ වෙන මේ උෂ්ණත්ව වෙනස හේතුවෙන් ඉක්මනින් හැකිලෙන්න පටන් ගන්නවා. මේ හේතුවෙන් අපේ රුධිර වාහිනි මත අධික පීඩනයක් ඇතිවිලා රුධිර වාහිනි වලට හානි වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාමත් ඉහළයි. මීට අමතරව මේ එක්වරම සිද්ධ වෙන උෂ්ණත්ව වෙනස හේතුවෙන් ඔබට හිසේ කැක්කුම්, කරකැවිල්ල,
මස් පෙරලීම්, ඒ වගේම කලාන්ත ගති වගේ දේවලුත් ඇති වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ හින්දා හොඳම දේ වෙන්නේ ශරීර උෂ්ණත්වයේ සාමාන්‍ය තත්වයට, ඒ කිව්වේ කාම උෂ්ණත්වයට හැඩගැහුණයින් පස්සේ ස්නානය තමයි වඩා සුදුසු වෙන්නේ. මේත් එක්කම මතක් කරන්න ඕන කාරණයක් තමයි මේ වගේ වෙලාවල් වලට කූල් කරපු පාන වර්ග පානය කරන එකත් එච්චර නුවණට හුරු වැඩක් නන් නෙමෙයි. ඒක ඔබේ ආහාර ජීර්ණ පද්ධතියට සෘජුවම බලපානවා. ඉතින් එළිය වැඩ කරලා ඇවිල්ලා, ව්‍යායාම කරලා, අවුව ඉඳලා ඇවිල්ලා මේ මං කිව්ව කාරණාවලින් වැළකී ඉන්න එක තමයි වඩාත් හොඳ. පස්වන කාරණය, ආහාරගත් විගස දත් මැදීමෙන් වළකින්න. ආයෙත් ඔයගොල්ලෝ ආහාරගත්තු ගමන් දත් මදිනවා නම් ඒ ගැන තව පාරක් හිතලා බලන්න. මොකද අපි මේ ගන්න ආහාරවල අඩංගු සංඝටක හරියට පැංගිරි සීනි වගේ දේවල් හින්දා අපේ දත්වල තියෙන එනමලේ මෘදු කරනවා. ඉතින් මේ වෙලාවේ අපි දත් මැද්දොත් දත්වලට හානි වෙන්න තියෙන සම්භාවිතාවය ඉතාමත් ඉහළයි. ඉතින් මෙන්න මේ හින්දා ආහාර ගැනීමෙන් අවම විනාඩි 30කට පමණ කාලයකට පස්සේ දත් මැදීම සිද්ධ කරනවා නම් තමයි වඩාත් හොඳ. මේ වෙලාවේ ඔයාට පුළුවන් පිරිසුදු වතුරෙන් ඔයාගේ මුඛය සෝදා හරින්න. ඒකෙන් අපේ දත්වල බැඳිලා තියෙන අම්ලමය ගතිය යම් තාක් දුරකට ඉවත් වීමක් සිද්ධ වෙනවා. 6 වන කාරණය, කිසි විටකත් එක දිගට ගොඩක් වෙලා එකම ඉරියව්වෙන් වාඩි වෙලා ඉන්න එපා. මේ විදිහට ඔයාලා දිග වෙලාවක් එක දිගට වාඩි වෙලා ඉන්න එකෙන් වෙන්නේ ඔබේ පරිවෘත්තීය ක්‍රියාවලිය අඩපණ කරන එක. කොන්දේ වේදනා ගෙන දෙනවා. ඒ වගේම හදවත් රෝග ඇතිවීමටත් මේක මූලික හේතුවක් වෙනවා. මොකද අපේ සිරුර උත්පත්තියෙම හැඩගැහිලා තියෙන චලනයන්ට අපි එක දිගට දිග වෙලාවක් එකම ඉරියව්වෙන් ඉන්නකොට වෙන්නේ අපේ රුධිර සංසරණ පද්ධතිය අඩපණ වෙන එක. ඒ වගේම මාංශ පේශී තදවීමක්ද මේ තුලින් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් වාඩි වෙලා ඉන්න සෑම විනාඩි 45කට සැරයක්ම පොඩි වටයක් එහෙම ගිහිල්ලා ආයෙ ඇවිත් වාඩි වෙන එක තමයි වඩාත්ම හොඳ. 7 වෙනි කාරණය, නාපු ගමන් තෙත කොණ්ඩෙ පිටින් කවදාවත් නිදා ගන්න යන්න එපා. ඔබේ හිසකෙස් දුර්වල වෙන්න මේක ප්‍රධාන හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. අපි තෙත කොණ්ඩෙ පිටින් නිින්දට ගියාම තෙත සහිත හිස් කබලෙහි බැක්ටීරියා සහ දිලීර වර්ධනය වෙන්න තියෙන ඉඩකඩ ඉතා ඉහළයි. මේ හින්දා හිසේ කැක්කුම්, හිසේ කැසීම්, අකලට හිසකෙස් පැසීම, හකලට හිසකෙස් වැටීම වගේ අනපේක්ෂිත අපහසුතා රාශියකට ඔයගොල්ලන්ට හති සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් නාල කරලා එහෙම හොඳට නිදා ගන්න ගියොත්. මේ හින්දා නාල කරලා එහෙම ඉවර වුණාම හිස හොඳින් තෙත මාත්තු කරන්න සෑම විටම ඔබ බලා ගන්න. ඉතින් අද අන්තිම කාරණේ විදිහට මම කියන්න යන්නේ ඔයාලට අතෑර ගන්නම බැරි පුරුද්දක් ගැන. උදෑසන අවදි වුණු වහාම ඇඳෙන් බහින්නත් කලින් දුරකථනය අතට ගන්න එකෙන් වළකින්න. දැනුවත්ව හෝ නොදැනුවත්ව මේක අපි කරන ලොකු වැරැද්දක්. මේක වෙන්නේ උදෑසන අවදි වෙනකොටම අපේ තිබෙන හිස් නිදහස් මනසට රටේ ලෝකේ නැති අනවශ්‍ය තොරතුරු වලින් අපි පුරව ගන්න එක. ඉතින් මේ දේවල් හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ ආතතිය, කාංසාව වගේ දේවල් වැඩි කරන්න. දවස පුරා ඔබට කනස්සල්ලෙන් ගත කරන්න මේක හොඳ හේතුවක් වෙන්න ඉඩ තියෙනවා. මේ හින්දා දවසේ අත්‍යවශ්‍ය කාර්යයන් ඔබේ අවධානයෙන් ගිලිහී යන්න තියෙන ඉඩකඩ බොහෝ සෙයින් වැඩි. ඉතින් ප්‍රබෝධමත්ව දවස පටන් ගන්න, දවස අවසන් කරන්නත් කැමති නම් මෙන්න මේ පුරුද්ද ඔයාලගේ ජීවිතයෙන් ඈත් කරගන්න. ඒ වගේම මෙන්න මේ කාරණෙත් මතක තබා ගන්න. නිින්දට යන්න පැයකට කලින්වත් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ දුරකථනයෙන් පරිගණකයෙන් ඈත් වෙන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා සුව පහසු නිින්දකට හිමිකම් කියන්න. එහෙනම් අදට මම අරගෙන ආපු ටිප්ස් ටික මෙතනින් ඉවර කරනවා. එහෙනම් වීඩියෝ එක හොඳයි වටිනවා කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන් යන්න. එහෙනම් අදට මම නවතිනවා. හැමෝටම ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා. සුබ දවසක්.